Hi guys, ඔන්න මගේ දෙවෙනි තෙමුව එකක් දෙමු. Welcome to my YouTube channel. ඔන්න මගේ දෙවෙනි තෙමුව එකක් ආවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක නම් කලින් එකට වඩා ගොඩක් ලොකුයි. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක නම් ගොඩක් බඩු තියෙනවා. මේක දැන් ඔය මම TikTok එකේ එහෙම දැක්කා. මේ ජුවලරි එල්ලන්න වගේ ගහ මේක අපේ නංගි තමයි ඕඩර් කරේ. මම නෙමෙයි. ඒක යාට ඕන කියලා ඕඩර් කරා යා. මේ තියෙන්නේ මේකෙන් දෙකක් තියෙනවා. ඩිස්කවුන්ට් එකක් හම්බුණා මම හිතන්නේ මේකට ඒ නිසා දෙකක් හම්බුණා. මේ තියෙන දෙකම මේක ආයේ දැන් තියෙන්නේ nails. මම small business එකක් කරනවා. ඉතින් ඒක තමයි මගේ හැම වීඩියෝ එකේම nails ගොඩක් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ එක සෙට් එකක්. මේ ඒ ඩිසයින් ලස්සනයි. ඉතින් මගේ page එකකුත් තියෙනවා. Facebook page එක. Rashi Creations කියලා. ඒක මාර ලස්සනයි ඉතින්. ඒක ලස්සනයිනේ. මේක box එක. මේ nails box එකක් මේක. ඒකත් මම හිතුවට වඩා ඒක මාරු. අතරම ලස්සනයි ඒක. මේ තව එකක් තියෙනවා. ආයේ මේක. ඒ ඔක්කොම තෙමු එකෙන් ඕඩර් කරපු ඒවා. ඒ වගේම මම AliExpress එකෙන් ඕඩර් කරපු ඒවා ආයිලා තියෙනවා. මේ තියෙන ඒ ටික. මේ තියෙන AliExpress එකෙන් ඕඩර් කරපු මේක මම මාර්තු පළවෙනිදා ඕඩර් කරේ. දැන් තමයි ආවේ. මගේ තෙමු එකේ දෙවෙනි ඕඩර් එකත් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දී. මේ තියෙන්නේ ඒ ටික. ඊට තියෙන්නේ මම කලින් ඕඩර් කරා වගේම මේකෙන් සෙට් දෙකක් මම ආයෙ ඕඩර් කරා. වටේ පිටේ සද්ද නම් ගණන් ගන්න එපා. මම මේ ඉස්සරහා ඉන්නේ පාරේ සද්ද වාහන. මේ ඒ සෙට් දෙක. ඒක ලස්සන නිසා මම ආයේ කොළ පාටයි කළු පාටයි ඕඩර් කරා. ඒක ඇවිල්ලා තියෙනවා. ආයේ මේක නම් දන්නවනේ ඉතින් මොකද්ද කියලා. යාළුවමයිට ඕන කරන එකක්. ඒක හරිම ලස්සනයි. මෙතනින් වතුර දාලා තමයි තියෙන්නේ. ඒක හරි සුවඳයි. මට අමතක වුණා මේ දෙක වගේම මේක තියෙන්නේ මල් ඩිසයින් එක. මේ තව එකක් ඇවිල්ලා තියෙනවා මේක රවුන්ඩ්. මේක නම් අපේ අම්මිට ඒක යා රවුන්ඩ් එක ඕඩර් කරේ. මේක මේ ඩිසයින් එක මල්. ඉතින් තව එකක් තියෙනවා මේකත් නංගිට ලිප් බාම් එකක්. මේ තියෙන්නේ මේක ලිප්ස්ටික් එකක්. ඒක ලිප් බාම් එකක් වගේම ගන්න පුළුවන් ඇලෝ වේරා. ඔයගලන්ට මම කලින් කිව්වනේ මට දෙවනි ඕඩර් එක දාද්දි පොඩක් දුක හිතෙන දෙයක් වුණා කියලා. ඒක තමයි මෙන්න මේක. තෙමු එකේ තියෙනවා 2000 ගානකට වැඩිය ගත්තට පස්සේ කියන්නේ අපි පළවෙනි ඕඩර් එක දැම්මට පස්සේ one click pay කියලා එකක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් කාඩ් අපේ ඇප් එකේ කාඩ් එක තියෙන තැන තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ ටී-ෂර්ට් එක බල යද්දී අන්න ඒක මට ක්ලික් වුණා one click pay කියන එක. ඒක තමයි ඉතින් උනේ මම වැඩිපුර ගානක් ඊට පස්සේ අතින් දාන්න උනා. හැබැයි ඉතින් ෂෝක් ටී-ෂර්ට් එක. ඒක ලස්සනයි.
මම හිතුවේ ඒක සයිස් එකක්වත් තිබුණේ නැහැ. ඒක ගැන තව චූටි විස්තරයක් කියන්න තියෙනවා. මොකද තෙමු එක පාවිච්චි කරද්දී පොඩ්ඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන. මොකද අපි තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මට පස්සේ පැය 7ක් හෝ 7යි ගානක් මට මතක නැහැ කීයක්ද කියලා. පැය 7යි ගානක් ඇතුළත අපිට පුළුවන් එක අයිටම් එක ගානේ ඕඩර් කරන්න. ඒකේ තියෙන one click pay කියලා. ඒක අර අපි සාමාන්‍ය කාට් එකට දාගන්න තැන තමයි ඒක තියෙන්නේ. ඉතින් මට මේ දෙවනි පාර පළවෙනි ඕඩර් එකේදී nail set එකක් ඕඩර් වුණා. මේකෙදි t-shirt එකක් ඕඩර් වුණා. ඉතින් ඒක අර අපි හිතන්නේ නැති වුණාට නිකන් හරි හිතන්නකො ලොකු ගානක එකක් අපිට වැඩක් නැති එකක් අපි ගිහිල්ලා බලලා එකපාර one click pay එක ක්ලික් වුණා කියලා. ඉතින් ඒක අපිට එන පාඩුවක් නේ. ඉතින් ඒ නිසා තෙමු එක පාවිච්චි කරද්දී ඕඩර් එක දැම්මට පස්සේ බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕන. නැත්තම් ලොකු ගානක ඕඩර් වුණොත් ඒක අපිටම තමයි පාඩුව. ඉතින් ඒක තමයි මට කියන්න ඕනුනේ. ආයේ තුන්වෙනි එකක් දැම්මට පස්සේ දාලා තියෙන්නේ. දාලා නැහැ. දාලා දැන් කාට් එකට දාගෙන ඉන්නේ. ඒකට පස්සේ ආවට පස්සේ මම ආයි වීඩියෝ එකක් කරන්න. අනිත් එක තමයි මම nails කරනවා. මම මෙච්චර දවස් කකුලට කරේ නැහැ. දැන් ඉස්සරහට කකුලටත් කරනවා. දැන් එක nail set එකයි තාම ආවේ කකුලට. තව දාලා තියෙන්නේ AliExpress එකේ. ඒ දැම්මම මම උගානේ කියන්න. දැනට මගෙන් තව nails තියෙනවා. මම nails වීඩියෝ එකකුත් අරන් එන්නම්. උගානේ කැමති ඩිසයින් එකකින් රුපියල් 300ක් තියෙනවා. 300ට තියෙනව නම් nails 12යි තියෙන්නේ. ඉතින් ඒ 12 එක 300යි. nail stickers 12කුත් තියෙනවා. 300 දලා තියෙනවා. ඉතින් උගලන්ට මගෙන් ගාව තියෙන ලස්සන ඩිසයින් එකක් තියෙනවා නම් සිලෙක්ට් කරගෙන ඕන එකක් දාන්න. මගේ page එක තමයි Rashi Creations. ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. මම ගොඩක්ම page එකට දානවා අඩුයි. මොකද මට දාන්න හම්බෙන්නේ නැහැ. අර ගේන එකට අග්ගාලා යනවා. ඒ නිසා මම page එකට දාන්නේ අර ඉතුරු වෙන ටික තමයි page එකට දාන්න වෙන්නේ. මේ t-shirt එකේ size එකක්වත් select කරන්න තිබුණේ නැහැ. ඉතින් හිතා ගන්න බැරුම් ගියා මොකද්ද එන්නේ කියලා. එනකන් sure එකක් තිබුණේ නැහැ. අත්‍තර මේක හරි ලස්සනයි. මේක මට ලොකු අපේ නංගිට හරියයි. ඉතින් වඩා ඒක රෙද්දත් මාරම quality. එන ලස්සනයි ඒක. හරි. අපේ නංගි t-shirt එක දාලා තියෙනවා. අපි යාට එන්නේ කිව්ව කොහොමද කියලා බලන්න. ඒක ඇත්තටම ලස්සනයි. මේක ගන්න තියෙනවානේ. ඒකේ මේ t-shirt එක මාරම quality රෙද්ද අර අපි ගිහිල්ලා ගන්නවටත් වඩා හොඳයි කියලා මට හිතෙනවා මේ තෙමු එකේ බඩු. ඇත්තටම සුපිරි. ඒක ලස්සනයි. තව දෙයක් තමයි මගෙන් ගොඩක් අය අහනවා මම nails වලදී nails sticker එක ඇරෙන්න glue එක කරන්නේ නැද්ද කියලා. මම glue එක කරන්නේ නැත්තේ glue එකෙන් nail එක damage වෙනවා. ඒක එතකොට ආයෙ පාවිච්චි කරන්න බැරුව යනවා. ඉතින් මම ඒ නිසා glue එක කරන්නේ නැහැ. මම ඒ නිසා කරන්නේ sticker එක විතරයි. sticker එකේ sticker nails 24ටයි sticker 24ක් එනවා. ඉතින් ඒ 24 ඉරුණාන් පස්සේ ආයෙ sticker එකක් ගන්න පුළුවන්. nail එකට මුකුත් වෙන්නේ නැහැ. nail එක damage වෙන්නේ නැහැ. ටික දවසක් ටික කාලයක් යනකම් පාවිච්චි කර හැකියි. ඉතින් ඒ නිසා තමයි මම glue එක කරන්නේ නැත්තේ. මම කරන්නේ sticker එක විතරයි. ඉතින් අතට මෙච්චරයි. තුන්වෙනි ඕඩර් එකක් දාන්න තමයි මම දැන් කාට් එකට දාගෙන ඉන්නවා. තුන්වෙනි ඕඩර් එක ආවහම මම ඔයගලන්ට පෙන්නන්නම් ඒකත්. ඉතින් මේ බලන්න මගේ අද nails ටික මේ ඉතින් ඔයගලන්ට මගේ මේ nails ගන්න පුළුවන්. මගේ business number එක තමයි 078යි 760යි 34යි 79. ඉතින් මම මේ number එකක් දාන්නම් මේකේ වීඩියෝ එකේ. ඔයගලන්ට මගෙන් ගන්න පුළුවන්. මෙතන රුපියල් 500 ඉඳලා තියෙනවා nails. ඉතින් කැමති ප්‍රමාණයක් ඔයගලන්ට ගන්න පුළුවන්. nails 24යි stickers 24යි. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මතක් කරලා මාව subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. bye.